පණ දාගෙන හදපු කේක් එකක් ගලවන්න වුණාම දැනෙන සනීපේ කොහොමද? ඔන්න ඒ සනීපේ ගන්න තමයි මේ යන්නේ. ඉතින් මේ කේක් එක ආවේ මට gift house එකක් හරහා. ඉතින් මම ඕඩර් එක 12 වෙද්දි හදලා ඉවර කරලා යාලට ෆොටෝස් අප්ලෝඩ් කරාට පස්සේ ඒගොල්ලෝ ෆොටෝ එක බලලා තිබ්බේ සාමාන්‍යයෙන් එකට වගේ. එතකොට අපි purple and white color theme එකෙන් තමයි කේක් එක මට කස්ටමර් යුව ෆොටෝ එක තිබ්බේ. එතකොට gift house එකට ඕඩර් එක දාපු කෙනා කියලා තියෙනවා මේක මේ පින්ක් කලර් එකෙන් තමයි පර්පල් කලර් තියෙන හරිය එන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් ඩෙලිවර් එක පිටත් වෙන්න මම ලෑස්තිත් වෙලා ඉද්දි තමයි ආපහු මට කෝල් එක ආවේ. අනේ මේක අක්කේ හදන්න ඕනේ පින්ක් කලර් එකෙන් මට මැසේජ් එක මිස් වෙලා තියෙනවා. මේ අනේ මේක මොකක් හරි කරලා දෙන්න කියලා. ඉතින් මොනවා හරි දෙයක් කරන්න බෑනේ කේක් එකකට අනිවාර්යෙන් අයිසින් එක ගලවලා ඒ කලර් එක දාන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මගේ අයිසින් එක ගැන කතා කරද්දී මගේ අයිසින් එක සාමාන්‍යයෙන් හදලා පැයක් විතර යද්දි හොඳට කේක් එකත් එක්ක සෙට් වෙනවා. ඒක දිය වෙන්න එහෙම බලන්නේ නැහැ. මොකද හොඳට කේක් එකත් එක්ක ඒක බදලා අල්ලගෙන හොඳට කේක් එකත් එක්ක ෆිනිෂ් වෙලා කේක් අයිසින් එක තියෙනවා. ඉතින් ඔන්න ඔහොම වෙලාවක තමයි මට මගේ කේක් එක ගලවන්න උනේ. දැන් වීඩියෝ එකේ පේන්නේ අපි පර්පල් කලර් එක දාලා මුලින්ම කේක් එක හදපු වීඩියෝ එක තමයි ඔය යන්නේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් කස්ටමර් ඉල්ලන්නේ පින්ක් කලර් කේක් එක බටර්ෆ්ලයිලා පින්ක් කලර් එකෙන් දාලා. ඊට පස්සේ ඔන්න කේක් එක දැන් අයිසින් එක සෙට් වෙලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ. පුළුවන් අයිසින් ඔක්කොම අයින් කරලා ඔන්න ඕක තමයි පළවෙනි ෆොටෝ එක හදපු. හරිද? ඊට පස්සේ ඔන්න මම අයිසින් එක ගලවෙන වීඩියෝ එක තමයි ඔය ඔතන තියෙන්නේ. ඊට පස්සේ මම ඔක්කොම අයිසින් අයින් කරලා අර පින්ක් තියෙන හරියට මේ පින්ක් දාන්න ඕන හරියට ඔන්න කලරින් දාලා අයිසින් එක හදාගෙන ඔන්න ඔය විදිහට දැන් කේක් එක නීට් කරගන්නවා. ඊට පස්සේ එක්ස්ට්‍රා ටොප් එකක් තිබ්බා අපි print කරපු. ඊට පස්සේ ඒකත් අලවලා ඔන්න ඔය විදිහට කේක් එක ෆිනිෂ් කරගත්තා. ඉතින් මට මේ ජීවිතේ මේ වගේ දෙයක් වුණ පළවෙනි අවස්ථාව. මේ හා සමාන එක සිදුවීමක් මට වෙලා තියෙනවා. කස්ටමර් කෙනෙක්ට බටර් කේක් එකක් කිලෝ කස්ටමර් කෙනෙක්ට චොක්ලට් කේක් එකක් යවලා තියෙනවා. ඒ කියන්නේ මේ අතුලේ කේක් එක බටර් කේක් එක ඉල්ලුව කස්ටමර් කෙනෙක්ට චොක්ලට් කේක් එක යවලා තියෙනවා. හැබැයි එදා ඉඳන් ඒ කස්ටමර් චොක්ලට් කේක් කන්න ගොඩාක් ආස වුණා. මට ලස්සන ෆොටෝස් එව්වා, ලස්සන ෆීඩ්බැක් එකක් හම්බුණා. ඉතින් මේ ඒක කස්ටමර් මට ඕඩර් එක ප්ලේස් කරද්දි මුලින්ම කියලා තියෙනවා බටර් කේක් එකක් ඕනේ කියලා. මට මැසේජ් එක මිස් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය දවස